ඔයත් මෙන්න මේ වගේ කෙනෙක්ද කියලා හිතලා බලන්න. ඒ කියන්නේ ඔයා යම්කිසි අරමුණකට යනකොට යම්කිසි ක්‍රියාකාරකමක් කරනකොට අනිත් අය මොනවා හිතයිද කියලා හිතන කෙනෙක්ද? අනිත් අය මොන වගේ ප්‍රතිචාර දක්වයිද කියලා හිතන කෙනෙක්ද? එහෙම නැත්නම් අනිත් අය මොන වගේ කැමැත්තක් දක්වයිද කියලා හිතන කෙනෙක්ද? අපි අන්නේම අනිත් අය මොනවා හිතයිද කියලා හිතන දේත් එක්ක අපි සමහර දේවල් අපි නොකර ඉන්නවා. අපේ හිතට එකඟව අපි දන්නවා මේ වැඩේ කරොත් මගේ මෙන්න මේ දේ සාර්ථක කරගන්න පුළුවන් කියලා. හැබැයි මේ දේ කරන්න ගියොත් අනිත් අය මොනවා හිතයිද කියන දේත් එක්ක අපි සමහර දේවල් මග නතර කරනවා. බොහෝ අවස්ථාව අපි ගන්නෙ නැහැ. සමහර අපිට එන opportunities අපි මග අරව ගන්නවා. ඉතින් ඒ හින්දා අපි සමහර විට අපි ඉක්මනින් ළඟා කරගන්න තිබ්බ ඉලක්ක බොහෝ දුරට යවා ගන්නවා. ඉතින් මම ඒකට උදාහරණ කතාවක් කියන්නම්. එක්තරා තාත්තා කෙනෙකුයි පුතෙකුයි බූරුවෙක් එක්ක ගමනක් යනවා. ඔයාලා දන්න කතාවක්. ඉතින් මේ ගමන යනකොට සමහර දකින්න මිනිස්සු කියනවා බලන්න අර මෝඩ තාත්තයි පුතයි දෙන්න අර බූරුවෙකුත් ඉද්දි පයින් යනවා කියලා. ඊට පස්සේ තාත්තයි පුතයි කරන්නේ දෙන්නම් බූරුවගේ පිටේ නගිනවා. බූරුවගේ පිටේ නැගලා යනකොට තවත් දකින්න කෙනෙක් කියනවා අර බලන්න අර අහිංසක සතාගේ පිටේ අර දෙන්නෙක්ම නැගලා යනවා පවුනේ කියලා. ඊට පස්සේ තාත්තයි පුතයි හිතනවා එහෙනම් එක්කෙනෙක් විතරක් බූරුවගේ පිටේ ගියා නම් හොඳයි කියලා. ඊට පස්සේ පුතා කරන්නේ මහලු තාත්තව පිටේ තියලා පුතා පයින් යනවා. ඊට පස්සේ බලාගෙන ඉන්න මිනිස්සු කියනවා බලන්න අර අහිංසක ළමයා පයින් යද්දි තාත්තා බූරුවගේ පිටේ යනවා කොච්චර නරකයිද කියලා. ඊට පස්සේ කරන වැඩේ පුතා බූරුවගේ පිටේ තියලා තාත්තා බහිනවා බිමට. ඊට පස්සේ බලාගෙන ඉන්න මිනිස්සු කියනවා බලන්න අර වයසක මිනිස්සයා පයින් යද්දි අර පුතා පිටේ යනවා කියලා. ඊට පස්සේ මේ දෙන්න හිතනවා දැන් මොකද කරන්නේ? අපිට මේ බූරුවත් එක්ක ගමන යන්නත් ඕනේ. ඊට පස්සේ දෙන්නම හිතනවා අපි දෙන්නම බූරුව උස්සගෙන යන් කියලා. ඊට පස්සේ දකින්න මිනිස්සු කියනවා බූරුවෙක් තියාගෙනත් අර දෙන්න මොනතරම් මෝඩයෝ දෙන්නෙත්ද බූරුවෙක් උස්සගෙන යනවා කියලා. බූරුවෙක් ඉද්දි බූරුවෙක් උස්සගෙන යනවා කියලා. ඉතින් ඔය වගේ අවස්ථාවකදී ඒ හින්දා ගමන ය아가න්න බෑ. මොකද අනිත් අය හිතන දේ ගැන අපි හිතා ඉන්නවනේ. ඉතින් අපේ ජීවිතයේ සමහර ඉලක්කවලට යද්දී අපිට ওই දේ වෙනවා. එහෙනම් ඔබත් අර තාත්තයි පුතයි වගේ අනුන් මොනවා හිතයිද කියලා හිතලා ඔබගේ අරමුණට යන්නේක නතර කරගන්න එපා. ඔබ දැන්ම ක්‍රියාත්මක වෙන්න. කවුරු මොනවා හිතුවත් ඔයාගේ අරමුණට යන්න ඕන ඔයා. ඒ හින්දා අනුන් හිතන දේ ගැන හිතන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න. එතනයි ජයග්‍රහණය තියෙන්නේ.